හෙලෝ ඉතින් ඔන්න අද පොඩි ෂෝට් වීඩියෝ එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද මම ඔයාලට කියන්න හදන්නේ මම බුක් ෆෙයාර් ගිහිල්ලා ගත්ත පොත් ටික මොනවද කියන එක. ඉතින් පළවෙනියටම මම ගත්තා The Rich Dad and the Poor Dad කියන පොත. ඉතින් මේක ලියලා තින්නේ රොබර්ට් කියෝසාකි කියන පුද්ගලයා. ඉතින් මෙයා ළඟදිත් ලංකාවට ඇවිල්ලා ගියා. ඉතින් මම මෙයාගේ TV එකේ ගිහපු ප්‍රෝග්‍රෑම් එකකුත් බැලුවා. ඉතින් මේ පොතේ තියෙනවා කොහොමද පුද්ගලයෙක් මූල්‍යමය එඩියුකේෂන් එක ලබාගන්නේ ඒ ෆයිනෑන්ස් පිළිබඳ තියෙන නොලෙජ් එක ඇසට්ස් ලයබිලිටීස් මේ දේවල් ගැන පොඩි ඉගැන්වීමක් තමයි මේකේ තියෙන්නේ. මොකද ඉතින් මේ දේවල් ඉස්කෝලෙන් ඇත්තටම ලැබෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් තමයි මේ පොතේ තියෙන්නේ. ඉස්කෝලෙන් ලැබෙන්නේ නැති ෆයිනෑන්ෂල් මූල්‍යමය නොලෙජ් එක ඉතින් මේ පොතේ ලැබෙනවා කියලා තමයි මේකේ වත කියන්නේ. ඉතින් මේක කියවලා බලලා ඔයාලට තව රිවිව් එකක් දෙන්න. ඉතින් ඊළඟට තියෙනවා The Almanac of Naval Ravikant කියන පොත. ඉතින් මෙයා ඇවිල්ලා Naval Ravikant කියන පුද්ගලයා ඇවිල්ලා එයා ඉන්වෙස්ටර් කෙනෙක්. ඉතින් මෙයා Twitter එකේ එහෙම ඉන්වෙස්ට් කරලා තිනවා ඉස්සරම. සහ Uber ඒ වගේ ටෙක්නොලොජි රිලේටඩ් ආයතනවල ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඉතින් මෙයාත් ලියලා තිනවා පොතක්. ඉතින් මේකෙත් ඉලස්ට්‍රේෂන්ස් එහෙම අරගෙන ලස්සනට කියලා දීලා තියෙනවා කොහොමද වෙල්ත් එක බිල්ඩ් කරලා සතුටෙන් ඉන්නේ. ඉතින් ඒ දේවල් ටික තමයි මේ පොතේ අන්තර්ගත වෙන්නේ. ඉතින් ඊළඟට ගත්තා The Next Conversation කියන පොත. ඉතින් මේකේ තියෙනවා argue less talk more කියන concept එකක්. ඒ කියන්නේ අපි මිනිස්සුත් එක්ක ගිහිල්ලා කොහොමද කතා කරන්නේ? අපි argument වලට වැටෙන්නේ නැතුව අපිට හිතේ තියෙන දේ හරියටම උච්චාරණය කරන්නේ කොහොමද? වෙන කෙනෙක් අපිට බැන වදිනවා නම් අපි ඒකට කොහොමද react කරන්න ඕනේ? ඉතින් ඒ වගේ conversations build කරන්න කියලා දෙන පොතක්. ඉතින් මේ තුනම self help කියන කැටගරි එකට වැටෙන තුනක්. ඉතින් මේ තුන ගැන මම ඉස්සරහට ඔයාලට වෙනම වීඩියෝ එකක් කරන්නම් මේක කියවලා ඉවරනම් මොනවද මේ ගැන තියෙන්නේ කියලා. එහෙනම් අද ජය වේවා. බයි.